ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවට අද සුවිශේෂී දවසක් කිව්වොත් හරි. මොකද අපේ රටේ පුංචි තිරේත් රිදී තිරේත් එක හා සමාන දක්ෂතා පෙන්නපු දක්ෂ රංගන ශිල්පිනියක් අද දමිළ සිනමාවට සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඉතින් කවුද මේ ඇය? ඇය ගැන කතා කරන්න කලින් මූවි එක බලමු. අදිරන් දිනේෂ් කනකරාජ්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන නවතම දෙමළ සිනමා පටය. මේ චිත්‍රපටයේ ලංකේ දෙමළ සිනමාවට වගේම ලංකේ සිංහල සිනමාවට ඉතාම සුවිශේෂී. මොකද අපේ රටේ ඉන්න පුංචි තිරේත් රිදී තිරේත් දක්ෂ රංගන ශිල්පිනියක වන මිෂෙල් දිල්හාර තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ. நாங்க பேசிக்கிறோம் நீங்க மூடு. ඇය සමගින් ප්‍රධාන චරිතය විදිහට සුදර්ශන් රවීන්ද්‍රන් රංගන දායකත්වය ලබා දෙනවා. අදිරන් කියලා කියන්නේ ආදරේ සහ ත්‍රාස්තයේ පිරුණු ක්‍රියාදාම චිත්‍රපටයක්. එල්රෝයි අමලතාස්, ඩිලන් බාලකුමාර්, අමරතස් ජේ.පී, කේ.එස්. කේතීශ්වර, විනෝද් කිෂාන්, දුලාශි කෝන්ගහවත්ත සහ සෙල්වරාජ් ලීලා වගේ මෙරට දෙමළ සිනමාවේ දක්ෂ නළුනිලියන් රැසක් මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙනවා. චිත්‍රපටයේ එන කවිගේ චරිතයට තමයි මිෂෙල් දිල්හාරා රංගන දායකත්වය ලබා දෙන්නේ. විශේෂම දේ තමයි මෙය මිෂෙල් රංගනයෙන් දායක වෙන පළමු දෙමළ සිනමා පටය. කවි කියලා කියන්නේ අම්මගේ තාත්තගේ ආදරයේ සෙනෙහස යටතේ වැඩුණු ආදරණීය සාම්ප්‍රදායික දෙමළ ගැහැණු ළමෙක්. ඇයගේ පෙම්වතා තමයි ආදි කියලා කියන්නේ. ඔහුගේ චරිතයට පනපවන්නේ සුදර්ශන් රවීන්ද්‍ර. හැබැයි ඇයට සහ ඇගේ පෙම්වතාට මුහුණ දෙන්න සිද්ධ වෙන එක විදිහ අභියෝග නිසාම ඇගේ සතුට ටිකෙන් ටික අහිමි වෙනවා. මොකද කවිගේ පෙම්වතා වුණු ආදි මද්‍රව්‍ය ජාවාරමකට අහු වෙනවා. ඉතින් කවියට තියෙන ආදරේ නිසාම මාෆියාව සමග සටන් කරලා ආපහු නිවසට එන්න තමයි ආදි උත්සාහ කරන්නේ. හැබැයි ඔහුට නිවසට එන්න පුළුවන් වෙයිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. අදිරන් චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ කොළඹදී පැවැත්වුණා. ඉතින් මූවි එක බලන්න යන්න කලින් මම කෙනෙක් ගැන කතා කරලා ගියානේ. ඒ කෙනත් එක්ක තමයි මම මේ වෙලාවේ ඉන්නේ. වෙන කවුරුත් නෙමෙයි. අපේ රටේ කවුරුත් දන්න හැමෝම ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මිෂෙල් දිල්හාර. ඉතින් මිෂෙල් අයිබෝන් කොහොමද? අයිබෝන් හොඳින් ඉන්නවා. ඉතින් මොකද හිතන්නේ අදිරන් ගැන අද මූවි ප්‍රීමියර් එක බලන්න ඇති. එතකොට මාස ගණනක මහන්සි අද මේ විදිහට ස්ක්‍රීන් එකක දකිද්දි මොකද හිතෙන්නේ? අදිරන් චිත්‍රපටය අතර මගේ පළවෙනි දමිළ චිත්‍රපටය. ගොඩක් ස්තුතිවන්ත වෙනවා අදිරන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක දිනේෂ් කනගරාජ් සර්ට මාව අතර මේ චිත්‍රපටයට සම්බන්ධ කරාට. මුලින්ම පොඩි බයක් තිබ්බා භාෂාවත් එක්ක භාෂාවෙන් හුරු ගතියත් එක්ක. නමුත් ඇත්තටම මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ සුදර්ශන් රවීන්ද්‍රන් ඇතුළු මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණ හැමෝටම. මොකද එයාලා ලොකු සපෝට් එකක් දුන්නා මට රූගත කිරීම පටන් ගත්ත දවසේ ඉඳන් අවසාන වෙනකන්. අදිරන් බලන්න ශේෂ්ත්‍රයේ දැවැන්තයින් රැසක් පැමිණ සිටියා. එළඹෙන 28 වෙනිදා ඉඳන් ඔබටත් දිවයින පුරා සිනමා ශාලා තුලින් අදිරන් චිත්‍රපටය නරඹන්න පුළුවන්.